නුගේගොඩ පැත්තේ පන්සලක ලොකු සිද්ධියක් වෙලා තියෙනවා. ලොකු කලබගෑනියක් වෙලා තියෙනවා. ඉතින් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පන්සලේ කවුරුත් නැති වෙලාවක සිවුර ගලවලා පැත්තකින් තියලා ඩෙනිමක් ගහලා ෂර්ට් එකක් ගහලා එළියට බහැලා තියෙනවා කෙල්ලෙක් එක්ක රූම් යන්න. කෙල්ලත් එක්ක රූම් යන්න ගියාම ඊට පස්සේ මේ පන්සලේ දායකින්ට මේ හාමුදුරුවන්ගේ මාට්ටු වෙලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ කියලා කියන්න බෑ. ඇත්තට මේ මිනිස්සයා මාට්ටු වෙලා තියෙනවා. ඊට පස්සේ වාහනේ හරස් කරලා මේ අදාළ දායකයෝ ටික වාහන බයික් ටික නවත්තලා මේ මනුස්සයට තර්ජනය කරලා තියෙනවා. බැහැපි එළියට ඔබට ගහන්න බැහැපන් කියලා ලොකු සිද්ධියක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ කෙල්ලවයි මේ හාමුදුරුවෝ කියයි කියා ගන්න පුද්ගලයවයි පොලිසියට අරගෙන ගිහිල්ලා ලොකු අලකලංචියක් වෙලා තියෙනවා. සිද්ධිය අපි ඉස්සෙල්ලා වීඩියෝ එකකින් බලලා ආයිනේ හරි ඔබතුමී ඒක බලයි නෑ නෑ අතවත් තියන්නේ මම එන්න දරවන්න වාගේ බඩ වාහනේ එන්නේ මේ ඉන්න දෝනේ ඉන්නේ ඔබ ආයි නෑ දුවන්න එපා නෑ දුවන්න හදන්නේ මෙයා නෑ මම දුවන්න ඔය දුවන දැන් ඉන්න පොලිසිය මොකයිද පොලිසිය අංග ඔය අයින් කරලා පොලිසිය මේ පොලිසිය ඇතුලේ මේක අයින් කරන්න මේගොල්ලෝ වීඩියෝ ඔක අයින් කරන්න සාසනේ රාහනියක් වෙනවා සාසනේ ආස්තනකට කමන්නේ සාසනේ රාහනිය තව වෙනද සාසනේ රාහනිය තව මොනවද සාසනේ රාහනිය මේ ඝන ගෙඩියෝ තමයි අපේ පන්සල් කන්නේ ආව කොහෙ සාසනේ රාහනියක් එහෙමයින් කරන්නේ කොහොමද අපි දායකයෝ අපි එමයින් ගන්න. මම කිව්වන් මුලින්ම පොලිසිය ඉන්නත් ගාමට කියලා. මේ නෝනවරි. හරි නෝනවරි. මේ නෝන ගලවන්න බෑ. කොහමද මෙතන? සමේ සාසනේද මේකක් වෙලා දැන් මෙයා කියන්නේ. එහෙනම් ඔයාලා මේ. මේකක් වෙලා කුරු. ඔබතුමීද අපෙන් කාර්යයක් නැහැ සමා වෙන්න අපිට දැන් නැහැ ඔබතුමී තියෙන කතාව. අපි පන්සලේ දායකයෝ ඉඳලා සිවිල් ID එකකුත් තියෙනවා. ඉක්පස්සේ මොකද උසාවියේ නඩුවක් තියෙනවානේ. පන්සලේ ගුරු ගෝලයන්ගේ ඒ නඩුවේ මොන හරි තීන්දුවක් දෙගොල්ලෝ දෙන්නේ. ඒගොල්ලෝ පාට පන්සලේ බුදල්ලා දෙන නඩුවේ උසාවියේ නඩුවක් දෙන්නේ. නේද මේක වෙලා තියෙන්නේ මොකද්ද උනේ නෑ පිළිගන්නේ නෑනේ මෙයා පිළිගන්නේ නෑනේ දැන් පිළිගන්නනේ දැන් මෙච්චකල් පිළිගත්තේ නෑනේ ඔයා කියන්නේ මිස් නැත්තම් අපිට එදා දැක්කනේ මීටින් වලට අපිට එන්න බෑ ඔයා මීටින් ඉන්නේ නෑනේ නෑ මං ආවේ ඔව් මේ නෑ මම ඇවිල්ලා පොඩි මේකක් කිව්වා කියලා මම මෙහෙම අපි මේකට වැර කරලා තියෙනවා ඒක නිසා අපිට කැක්කුමක් තියෙනවා මේ තවදුරටත් අපිට බලන් ඉන්න බෑනේ මිස් ඔව්
ඔව් ඔව් මම පොඩ්ඩක් එළියට යන්න නිසාද? හරි. වීඩියෝ එක බලපුවහම ඔයාලට පැහැදිලිවම පේනවා ඇති මේ හාමුදුරු නමක් තමයි. ඒ කියන්නේ මේ හාමුදුරු නමක් කියලා ඇත්තම කියන්න බෑ. ඉතින් මේ වගේ මිනිස්සු තමයි ඇත්තටම අපේ රටේ ශාසනය කන්නේ. ඉතින් මේ පළවෙනි සිද්ධිය නෙවෙයි. මීට කලිනුත් ඔය වගේම සිද්ධියක් වෙලා තිබ්බ එක්තරා පන්සලක. ඔයාලට මතක ඇති මම ඒ සම්බන්ධ වීඩියෝ එකකුත් දාලා තිබ්බා නිවුස් වල පවා ඒ සිද්ධිය සම්බන්ධයෙන් ගියා. එක කෙනෙක් හාමුදුරු නමක් කියන කෙනෙක් ටී-ෂර්ට් එකයි දෙයිමයි ගහලා කෙල්ල 3-4 දෙනෙක් එක්ක වෑන් එකක ට්‍රිප් එකක් ගිහිල්ලා තිස්ස මහාරාමේ පැත්තේදී සෙට්ටලා ගම්මු ටික. හරි ගම්මු ටික බලලා අම්මට සිරි අන්න හාමුදුරුවෝ කෙල්ලෝ වගේ එක දෙනෙකුත් ගහගෙන පන්සලේ ඉන්නවා දැකලා අන්තිමේදී එන අලකලංචියක් වෙලා හාමුදුරුවන්ගේ පන්සලෙන් නිරපලා තමයි පස්ස ගැහුවේ නතර වුණේ. ඉතින් ඒක එක සිද්ධියක්. ඊට පස්සේ ඔයාලට මතක ඇති ඔයිට කලිනුත් සිද්ධියක් වුණා. අර කෙල්ලෝ දෙන්නෙක්ව ගෙන්නලා ලිංගික එකතු වෙන්න ගිහලා එක්තරා හාමුදුරු නමක් මාට් වුණා ගම්මුන්ට පන්සලේ මේ විහාර ශාලාවේද බණ ශාලාවේද දාන ශාලාවේද කොහොමද සිද්ධිය සිද්ධ වෙන්නේ කියන්නේ. ඉතින් එතනදී ගැටලුවක් වුණා. ඉතින් ඔහොම අපේ රටේ සංඝ ශාසනය අද වෙනකොට පිරිහීමින් පවතිනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් කොහොම හරි වේවා අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ මේ වෙනකොට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සමහරක් මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනකොට උන් කරන ලොකුම දේ තමයි ජරාම පෞසහගතම වැඩේ තමයි නිකම්ම කන්න බොන්න හම්බ වෙන තැනක් නේ පන්සල කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා අපේ රටේ සමහරක් මිනිස්සු මොකද කරන්නේ? ටක් ගාලා ගියා පොණ්ඩේ බූගා ගත්තා සිවුරක් දාගත්තා පන්සලක මහාන වුණා. ඉතින් කට්ටිය ඇවිල්ලා වදිනවා ආතල් සහ කන්න බොන්නත් හම්බ වෙනවා හොදට ආතල්. ඉතින් ඒ නිසා ආතල් එකේ කකා බිබි කරන්න තියෙන නපුංසක වැඩ ඔක්කොම ටික කර කර පන්සලටලා ඉන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් තමයි අතිට අද වෙනකොට සමහරක් පන්සල් වල ගොඩක් දුරට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක සමහරක් ස්වාමීන් වහන්සේලා මේ විදිහට හැසිරෙනකොට අපේ රටේ මිනිස්සු පවා පෙළබිලා දෙනවා. අර හාමුදුරු අර එහෙම කරනවා නම් මේක හියෝ වෙච්ච අපි මෙහෙම කරපුවාම මොකයි කියලා ඊට හපං දේවල් කරන්න පවා අපේ රටේ මිනිස්සු පෙළබිලා තියෙනවා. මේ අපේ සංඝ ශාසනයේ රිංගන් ඉන්න නපුංසක සංඝයා වහන්සේලා කියන කට්ටිය විසින් කරන කැත නොමනා වැඩ නිසා. ඉතින් කොහොම හරි මේ වගේ දේවල් මේ රටෙන් අතුගැවිලා දාන්න ඕන. මේ මිනිස්සුන්ට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙලා ආයෙ සිවුරු අන්දන්න නෙවෙයි ගහලා එලවන්න ඕන. ඇත්තටම මොකද හේතුව සංඝ ශාසනය කාලා දාන්න ආපු කාලකන්ණි කියලා තමයි හඳුන්වන්න තියෙන්නේ. ඉතින් අතපය හතර තියෙනවා නම් සල්ලි නැත්තම් රස්සාවක් කරන්න ඕනකමක් තියෙනවා ඕන තරම් රස්සා තියෙනවා මේ රටේ. හරි කඩේක වෙට රස්සාවක් හරි නැත්තම් කුලි වැඩක් හරි කරලා ගියක් හරි හොයාගන්නේ නැතුව පන්සල් වෙලා බොරුවට සිවුරකුත් පොරවගෙන පින්පත් ගිල ගෑනු එක්ක බුදිය කරන්න දෙන ජහත් දහස් 12 වැඩ ඔක්කොම කර තව මිනිසුන්ට කියලා වැදුම් පිළිදුණු ගන්න හදනවා නම් උන්ට ගහන්න ඕන මඩුවලකින් කියන එක තමයි මයි ටීවී අපේ අදහස. ඉතින් මේ සම්බන්ධව ආදාරණ අදහස මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ ගැන හිතන දේ මොකක්ද පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. මේ සිද්ධිය සම්බන්ධව ඔයා මීට වඩා ලොකු විස්තරයක් දන්නවා නම් මේ හාමුදුරන් ඊට පස්සේ මොකද උනේ වගේ විස්තර දන්නවා නම් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. channel එකටත් අනිවාර්යයෙන්ම subscribe පාරක් දාන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් නැතකම් ඔයාලා හැමෝටම ජය වේවා. දේශපාලනය ක්‍රීඩා අපරාධ කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න MyTV YouTube channel එක දැන්ම subscribe කරන්න.